ඉස්සෙල්ලම මේ ලෝකෙට ආවේ කිකිලිද බිත්තරේද කියලා ඇහුවොත් උත්තරයක් හොයන එක නම් ලේසි වෙන්නේ නැහැ. කොහොම වුණත් ඔයාගේ පිඟානට චිකන් කෑල්ල එන්න කලින් නවීන තාක්ෂණයේ පෙරුණු ෆැක්ටරි එකක් ඇතුලේ කුකුලට මොකද වෙන්නේ කියලා දකින්න ඔයා අකමැති වෙන එකක් නැහැ. ඒක නිසා අපි කිකිලිගෙන්ම කතාව පටන් ගමු. පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක click කළොත් ඉදිරියට එන වීඩියෝ ඔයාට පහසුවෙන්ම බලන්න පුළුවන් වෙයි. ඔයා මේ දකින්නේ නවීන තාක්ෂණය භාවිතා කරලා බිත්තර ලබා ගැනීම වෙනුවෙන් හදපු ෆැක්ටරි එකක්. අපි ඉගෙනගෙන තියෙන විද්‍යාවට අනුව නම් පැටියෙක් හරි බිත්තරයක් හරි හැදෙන්න ගෑනු සතෙක් එක්ක පිරිමි සතෙක් එකතු වීමක් සිද්ධ වෙන්න ඕන උනත් මේ වගේ ෆාම් වලදී කිකිලියන්ට දෙන බෙහෙත් වර්ග වලින් තමයි ගැබ් ගැනීම සිද්ධ වෙන්නේ. මේ විදියට කෑම සහ බෙහෙත් වර්ග ලබා දීලා අවුරුද්දකට බිත්තර 300ක් විතර කිකිලියෙකුගෙන් ලබා ගන්නවා. මේ වගේ මහා පරිමාණ ෆාම් එකක් තාක්ෂණය අතින් කොච්චර දියුණුද කියනවා නම් කුකුලන්ට කෑම දෙන එක, වතුර දෙන එක, අපද්‍රව්‍ය අයින් කරන එක වගේම බිත්තර එකතු කරලා පෙට්ටි වලට අසුරන තැනට යනකම් හැමදේම සිද්ධ වෙන්නේ මැෂින් හරහා තමයි. මේ විදියට එකතු කරන බිත්තර කිකිලියන් හරහා රකින්න එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා එකතු කරගත්තු බිත්තර ඔක්කොම බිත්තර රකින්න පාවිච්චි කරන ඉන්කියුබේටර් කියන මැෂින් තියෙන වෙනත් ෆැක්ටරි එකකට ගෙනියනවා. එක සැරයකට බිත්තර 65000ක් විතර රකින්න පුළුවන් ඉන්කියුබේටර් එකකට ඇතුල් කරන බිත්තර දවස් 18කට පස්සේ එළියට අරගෙන නරක් වෙලා තියෙන ඒවා අයින් කරලා වෙනත් ඉන්කියුබේටර් එකකට හොඳ ටික ඇතුල් කරනවා. දවස් කීපයකින් එළියට එන කුකුල් පැටවුන්ගෙන් ආබාධිත අය අයින් කරලා අනෙක් පැටව් ඉතිරි දවස් 45ක වගේ කෙටි ජීවිත කාලයක් ගත කරන්න තියෙන ෆාම් එකට පිටත් කරලා අරිනවා. දවස් 45ක විතර කාලයක් ඖෂධ මිශ්‍ර ආහාර සහ ජලය ලබා ගන්න කුකුලන් අවසානයේ මස් නිෂ්පාදනය කරන ෆැක්ටරි එකකට පිටත් කරන්නේ මෙන්න මේ විදියට තමයි. ඔයාලා මෙහෙම කතාවක් අහලා තියෙනවද? දියුණු රටවල් වල දෙන්නෙකුයි ලංකාවේ කෙනෙකුයි එකතු වෙලා තමන්ගේ රටවල් වල තියෙන තාක්ෂණය ගැන කතා කරනකොට එක රටක කෙනෙක් කියලා තිබුණා අපේ රටේ තියෙන මැෂින් එකක එක පැත්තකින් හරක දැම්මාම අනිත් පැත්තෙන් ටින් වලට ඇහිරිලා එළියට එනවා කියලා. අන්න ඒ වගේ තමයි අද තියෙන මැෂිනුත්. මුලින්ම තියෙන මැෂින් එකේ තියෙන කොකුවල කකුල් වලින් එල්ලන කුකුලන් ඊළඟට ඇතුල් කරන මැෂින් එක ඇතුලේදී දෙන විදුලි ධාරාව නිසා ජීවිතය අහිමි වෙනවා. ඊළඟට තියුණු තලයකින් බෙල්ලේ කොටසක් විතරක් කපලා උණු ජල ටැංකියක් හරහා ගමන් කරනවා. ඊළඟට ඇතුල් කරන මැෂින් එකේ තියෙන සිය ගානක රබර් ඇඟිලි වලින් සම්පූර්ණයෙන්ම පිහාටු ඉවත් වීම සිද්ධ වෙනවා. මේ මැෂින් එකේදී සිද්ධ වෙන්නේ ශරීරය ඇතුලේ තියෙන බඩවැල් වගේ අනෙකුත් කොටස් ටික අයින් කරන එක.
කකුල් දෙක කපලා අයින් කළාට පස්සේ බෙල්ල කඳට ආසන්නෙන් කපලා අයින් කරන එක තමයි මේ මැෂින් එකෙන් සිද්ධ වෙන්නේ. බිත්තරයක් විදියට මේ ලෝකෙට ඇවිත් දවස් 75ක විතර කාලයක් ගත කරලා අවසානයේ චිකන් කෑල්ලක් විදියට කෙනෙකුගේ කුස පුරවන්න දැන් සූදානම්. ඉතින් දැනුමට අලුත් දෙයක් එකතු කරගන්න කැමති යාළුවෝ වෙනුවෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.